එයාට ඔයාව වටින්නේ නේද? එහෙනම් මේ වචන ටික ඔයාටමයි. ඔයා බලාපොරොත්තු වෙනවා හැමදාම good morning message එක. ඔයා කෑවද බිව්වද කියලා හොයන එක. ඒ වගේම එයා කොච්චර ටයිම් එක නැහැ කියලා කිව්වත් එයා ඔයාට කතා කරනකම් ඔයා සැදී පැහැදී ඉන්නව නේද මග බලාගෙන. හැබැයි මෙන්න මේක මතක තියාගන්න. ඔයා කොච්චර මැසේජ් කරත් කෝල් කරත් එයාගේ රිප්ලයි එක නම් පරක්කු වෙනවමයි. එයාට කාලයක් නැහැ මම හරිම බිසි කියලාත් එයා හැමතිස්සෙම කියනවා. හැබැයි මෙන්න මේක මතක තියාගන්න. ඔයා කොච්චර කෝල් ගත්තත් ඔයා කොච්චර මැසේජ් කරත් එයාගේ රිප්ලයි එක නම් ගොඩාක් පරක්කු වුණාට පස්සේ ඔයාට එන්නේ. ඒත් එක්කම එයා ඔන්ලයින් ඉන්නවා දකින්න ඔයා. හැබැයි ඔයාට නෙමෙයි රිප්ලයි කරන්නේ. ඔයාව ඉග්නෝර් කරලා දානවා. ඒ වගේම තමයි හරිම කාර්යබහුලයි කියලා හැම තිස්සම ඔයාට පෙන්වන්න පටන් ගන්නවා එයා. සමහර වෙලාවට බැරිම තැන ගොඩාක් ලොකු මැසේජ් එකක් ටයිප් කරලා සෙන්ඩ් කරන බටන් එකට අත තියලා ඒත් ඔයා ඒක සෙන්ඩ් නොකර ඩිලීට් කරලා දානව නේද? ඒ වගේම තමයි සමහර අවස්ථාවලදී ඔයා ගොඩක් දුකින් ඉන්නවා. ඒ දුක නිවන්න එයා කතා කරයි කියලා මග බලාගෙන ඉන්නවා. බලාපොරොත්තුෙන් ඉන්නවා. හැබැයි එයාගෙන් කෝල් එකක්වත් මැසේජ් එකක්වත් නැහැ. ඔයාව ගණන් ගන්නෙත් නැහැ. එහෙනම් ඔයා මොකද්ද කරන්න ඕනි? දවසක් අරගෙන කාලය අරගෙන ඔයා බලන්න මෙන්න මෙහෙම හිතලා. එයාට මාව ඇත්තටම වැදගත්ද? එයා මාව ඇත්තටම ගණන් ගන්නවද? මාව වැදගත් කියලා මට ගරු කරනවද? මෙන්න මෙහෙම හිතන්න කාලයක් අරගෙන. එයා just time pass එකක්. ඒ කියන්නේ මාව time pass කරගන්න use කරනවද? මෙන්න මේ දෙක ගැන හොඳට කල්පනා කරලා බලන්න. මාව වැදගත් නින්දා තියාගෙන ඉන්නවද? එහෙම නැත්නම් එයා time එක pass කරගන්න විතරක් මාව ඉත් එක්ක කරන් ඉන්නවද කියලා. ඒ වගේම ඔය දවසක් තෝරගෙන එයාගෙන් කෙලින්ම අහන්න, ඩිරෙක්ට්ලි අහන්න. ඔයාට මාව වැදගත්ද? ඔයා ඇත්තටමද මට ආදරය කරන්නේ? ඔයා මාව තියාගෙන ඉන්නේ මොකටද කියලා. එයාගේ උත්තරය අනුව ඔයාට already answer එකක් ගන්න පුළුවන් වෙයි. එයා කියන දෙයි. හැබැයි කියන දෙයට වඩා එයාගේ action